ආණ්ඩුව තමන්ගේ රාජ්‍යාන්ත්‍රණය හරිහැටි ක්‍රියාත්මක කරවන්න අපොහසත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ආණ්ඩුව මේ රාජ්‍යාන්ත්‍රණය කෙරෙහි තියෙන විශ්වාසය බිඳවට ආණ්ඩුව විශ්වාස කරන්නේ නැහැ. එක පැත්තකින් ආණ්ඩුව කෙරෙහි තියෙන විශ්වාසය බිඳ වැටලා තියෙනවා. අනිත් පැත්තෙන් රාජ්‍යාන්ත්‍රණය තුල නැත්නම් රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳව ආණ්ඩුවේ තියෙන විශ්වාසයක් නැහැ. ඉතින් ආණ්ඩුව විශ්වාස කරන්නේ දේශපාලන යාන්ත්‍රණයක් පමණයි. ඒ නිසා තමයි ප්‍රාදේශීය ලේකම් දිසාපතිවරයා හෝ ප්‍රාදේශීය ලේකම්වරයෝ ග්‍රාම සේවක මහත්තයාට වෙනුවට තමන්ගේ දේශපාලන පක්ෂ කෙනෙක් දාගන්න ඕන කියලා ආණ්ඩුව හිතනවා ඇත්තේ. මොකද ආණ්ඩුවට මේ රජයේ සේවකයෝ විශ්වාස නැහැ. තවත් පැත්තකින් අසීමිත බොරු කන්දරාවක් නිසා රාජ්‍ය යාන්ත්‍රණය තුලත් ආණ්ඩුව කෙරෙහි විශ්වාසයකුත් නැහැ. ඉතින් මම හිතන්නේ මේ දෙගොල්ලොන්ගේ කෙරෙහි විශ්වාසය ගොඩනැගුවොත් මීට වඩා කඩිනමින් ජනතාව ගම්බිම් වලට යොමු කරන්න හැකියාව ලැබේ. පළවෙනිම දේ තමයි ආණ්ඩුව මෙච්චර ව්‍යසනයක් වෙලත් ජීවිත ගණනාවක් නැති වෙලා තියෙද්දිත් අහිංසක දරුවෝ දෙමව්පියෝ පස්වලට යට වෙලා තියෙද්දිත් මහා ජලකඳකට ගහන් ගිහිලා තියෙද්දිත් ආණ්ඩුව මේක විහිළුවකට ගන්නවා. ඒ හින්දා තමයි ආණ්ඩුව මේ විදිහට හැසිරෙන්නේ. එකිනෙකාට ඇඟිල්ල දික් කර ගන්නවද අවංකව කොතනද වැරදුනේ කියලා හොයා ගන්නවද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. LTT කිල්ලුවේ දෙකට කඩලා යුද්ධ කරේ. දැන් මට පේන්නේ 25කට කඩලා. රාජ්‍ය නායකයෝ 25ක් පත් කරගෙන. හැබැයි එහෙම හරි කමක් නැහැ ජනතාවට සහනයක් වෙනවනම්. එහෙම හරි කමක් නැහැ ජනතාවට සහනයක් වෙනවනම්. ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධානියා දිස්ත්‍රික්කයේ ඔහු රාජ්‍ය නායකයෙක් ඒ ප්‍රදේශයට කියලා හිතාගෙන හරි මේ රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රිය කළා. මේ ගම්බිම් වලට යන්න බලාගෙන ඉන්න මිනිස්සු ටික ගෙවල් වලට යවලා තමන්ගේ ජීවිත ටික මේ ජනතාවගේ ජීවිත ටික ආරක්ෂා කළා. දරුවෝ පාසල් වලට යන තැනට වැඩ කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඉතින් එහෙම නොකර මම තමයි මේ ප්‍රදේශයේ රාජ්‍ය නායකයා මං කියන විදිහට ඔයාලා ඉන්න ඕනේ කියලා තර්ක නගමින් තමන්ගේ දේශපාලන ව්‍යාපාරය කරන්න හැදුවොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. කිසිම වෛරයක් නැහැ. පැහැදිලිවම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී ජනතාවට පොරොන්දු වෙච්ච දේවල් ටික දෙන්න ඕනේ. අපි ඒකට උදව් කරනවා. ඒක ලබා දිය යුතුමයි. එහෙම නැත්නම් තව මාස ගානකින් ඇවිල්ලා කියන්න එපා පාර්ලිමේන්තුවේ නම් බොරු කියන්න, එළිය නම් ඇත්ත කියන්න කියලා කියන්න එපා. එහෙනම් පැහැදිලිවම අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ එළියට බැහැලා මේවා දිහා බලන්න ජනතාවට ඔබ පොරොන්දු වෙච්ච සහන ටික දෙන්න. ඒ කාරණා පිළිබඳව ජනතාව බලාගෙන ඉන්නවා. ඉතින් විපක්ෂයක් විදිහට අපේ වගකීම් මේ වෙලාවේ එය සම්බන්ධීකරණයක් කළා ආණ්ඩුවට පෙන්වලා දෙන එක යම් තැනක වැරද්දක් තියෙනවා නම් අපි ඒක කරනවා. ඒක කරාම අපි ඒක තරහ ගන්න එපා. අද ගම්වලට යනකොට පැහැදිලිවම ජනතාව අවිනිශ්චිතභාවයකින් ජීවත් වෙන්නේ. MBR එකෙන් තාම ගිහිල්ලා නැහැ. ගෙවල් පැලිලා 16 ඉස්කෝලේ පටන් ගන්නවා. එක පැත්තකින් ඉස්කෝලේ පටන් ගන්න ඕනේ කියලා කියනවා. ඒ මිනිස්සුන්ට ගෙවල් වලට යන්න ඕනේ යවන්න උත්සාහ කරනවා. යන්න කියලා කියනවා. අනිත් පැත්තෙන් ඒ ගෙවල් ඉරිතැල්ලා ගිහිල්ලා බිම් පුපුරලා තියෙන්නේ. හැබැයි ආණ්ඩුව මේක විහිළුවකට ගන්නවා. ඒ හින්දා දැන්වත් ওই විහිළු සපයන එක නවත්තලා ආණ්ඩුව මං හිතන්නේ මේ ජනතාවකදී අවංකව බලලා මේකට ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න ඕනේ. ඉතින් MBR එකේ දේ දිස්ත්‍රික්කවල සමාජික ස්ටාෆ් එක නැත්තම් සේවකයෝ නැත්තම් අනිත් පළාත් වලින් යවන්න. යවලා කඩිනමින් ඒ බිම් වල තමන්ගේ ගම්බිම් වලට යන්න පුළුවන් ද බැරිද කියන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. පෙර නායකයෝ කරපු දේවල් දිහා බලන්න මිලියන 250 විතරක් අරගෙන hina වෙලා ඉන්න එපා. ඒ 250 දීපු කෙනත් ඒ කාලේ යම් සේවයක් කරා. ඉතින් ඒ කාරණා පිළිබඳවත් ඔය ඒ කාලේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙලා මේ ව්‍යසනයන් වලට මුහුණ දීපු ආකාරය පිළිබඳව හොයන්න. හැමතිස්සෙම මේ චෝදනා කර වෛරය උත්පාදනය කරන තැනම තමන්ගේ දේශපාලනය කරන්න එපා. ඉතින් ඒ හින්දා අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ දැන්වත් මේ විහිළු කරන එක නවත්තලා මේ ජනතාව ගම්බිම් වලට යවන්න කටයුතු කරන්න.